සහන කටයුතු සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මයාට කෙල් කෝටි 25ක පරිත්‍යාගයක් ලබා දී තිබෙනවා. ඊට අදාළ තොරතුරු සහ ජපානයේ ඇති භූමිකම්පාව හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව නිවේදනය කර ඇත. ගිය සතියේ දෙසැම්බර් මාස 8 වෙනි දින සන්ධ්‍යා කාලයේදී ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. එම භූමිකම්පාව නිසා ජපානයේ එක්තරා දූපතක ගොඩනැගිලි සෙලවෙන ආකාර අපට වීඩියෝ දර්ශනය මගින් පෙනුණා. මේ ශ්‍රී ලංකාවේ ප්‍රචාර වූ වහම මහජන අතර ප්‍රශ්නයක් වුණා. ශ්‍රී ලංකාවට බලපෑම නැතිව යන්නේ. මන්ද මීට පෙරදී සුනාමියක් ශ්‍රී ලංකාවට බලපෑවේ වෙනත් ස්ථානයක ඇති වී මෙහි පැමිණීම නිසායි. ඒ නිසා ජපානයෙන් බලපෑමක් මෙහිදී ජනතාවට ප්‍රශ්නයක් තිබුණා. ඒ ශ්‍රී ලංකාවට කිසිදු හානියක් නැති බව නිවේදනය කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රජයට සහන කටයුතු සඳහා රුපියල් කෝටි 25ක් ලබා දී තිබෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අභාවකාශ පියාවන SWRD බණ්ඩාරනායක අලෙක්සන්ඩර් ජාත්‍යන්තර අරමුදල් වලින් සහන අරමුදල් ආයතනයක් තිබෙනවා. මේ ඔවුන්ගේ ආයතනයේ නම එබැවින් මේ අරමුදල එම ආයතනයේ යෙනුවේ ලබා දී ඇත. ඊයේ අගමැති කාර්යාලයට ගිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ඇයගේ කණ්ඩායම අගමැති හන්නි අමරසිරිය මහත්මයා මුණ ගැසී අදාළ චෙක්පත බාර දී තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය රුපියල් කෝටි 25ක් ලබා දී ඇත. සහන කටයුතු සඳහා ඒ සියල්ල එසේ තිබීම ජනතාව අතර ඇති වැදගත් ප්‍රශ්න ගන්නේ එසේනම් මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුදල කොපමණ මුදලක් ලබා දෙනවද යන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා තම අරමුදල භාවිතයට කිසියම් මුදලක් ලබා දෙන්නේද නැද්ද යන්න අපි බලා සිටිමු. ඇමරිකානු හමුදාව ගුවන් යානයක ආධාර ද්‍රව්‍ය බෙදා හැරීමට යාපනයේ පළල් ගුවන් තොටුපළට ගොඩ බැස පිටත් ගොස් තිබේ. මෙම ආධාර ද්‍රව්‍ය ජනතාව උනන්දුවෙන් ලබා ගන්නවද පවසනවා. එනම් පළල් ගුවන් තොටුපළේදී එම ගුවන් යානි වහන බැහැමට මහජනතාවද එකඟ වූ බව කියවෙනවා. එමගින් විශාල සහන ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා දී අතර ඒවා මේ වෙන විට පීඩාවටපත් වූවන්ට බෙදා දීමට නියමිතයි. කිලෝග්‍රෑම් ලක්ෂ 7ක පරිදි ආධාර ද්‍රව්‍ය රැගත් INS නම් දෙවන්ත නෞකාව ත්‍රිකෝණමලට පැමිණියා. ඔබ දන්නා පරිදි තමිල්නාඩුවේ නෞකා 4ක් පැමිණියා. ඒ නෞකා 3ක් දැනටමත් ඉරිදා එනම් කොළඹ වරායට පැමිණ තිබේ. අනතුරුව 4 වෙනි නෞකාව වන මේ INS නෞකාව ඊයේ සඳුදා සවස ත්‍රිකෝණමලට පැමිණියා. මෙයින් බානු ලබන ද්‍රව්‍ය එම ප්‍රදේශයේ පීඩාවටපත් වූ මහජනතාවට කලින් ලබා දීමට නියමිතයි. ඊළඟට ඉන්දියා හමුදාව වෛද්‍ය අංශය මගින් සපිරි විවිධ ප්‍රදේශවල වෛද්‍ය සේවයක් කටයුතු සපයමින් සිටී. ඒ අනුව ඉන්දියා හමුදාවට අයත් පුද්ගලයා 70 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් ජංගම රෝහල් සියල්ල රැගෙන වී පීඩාවටපත් වූ ප්‍රදේශවල තාවකාලික එම ජංගම රෝහල් පිටුවා දැන් ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා. ඊයේ සවස නිකුත් කරන තොරතුරු අනුව ඕනෑම රෝගී 2500ක අධික සංඛ්‍යාවක ප්‍රතිකාර ලබා දී ඇති බව පවසනවා. අද 4 වෙනි දිනට අඛණ්ඩ ප්‍රතිකාර ලබා දීමට සූදානම් බවද ඔවුන් සඳහන් කරනවා. ඉන්දියා හමුදාවේ ඉංජිනේරුවන් විසින් රටේ විවිධ ප්‍රදේශවල පාර්ලිමේන්තුවලින් සිටින ඒ අනුව ඉන්දියාවෙන් ගෙනෙන ලද ඩේලිස් වර්ගයේ පාලම් ඉදිකර මෙහිදී ගමනාගමන සඳහා ආරම්භ කර තිබෙනවා. භූතානයේ විසින් ශ්‍රී ලංකාවට අනිකාන් ඩොලර් ලක්ෂ 2ක් ඊයේ ලබා දී තිබෙනවා. භූතානයේ තානාපති වරයා අමාත්‍ය විජිත හේරත් මහතා හමුවේ මෙම මූල්‍ය ආදාය ලබා දී තිබෙනවා. ඒ අනුව බොහෝ රටවල් ශ්‍රී ලංකාවට උදව් කරමින් සිටී. ඒ අතර ශ්‍රී ලංකා රාජ්‍ය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මහජන පුංකව බොහෝ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. අද වීඩියෝ බෙදාගත් පුවත් පිළිබඳ ඔබගේ අදහස යොමු කරන්න නැවත හමු වෙමු. සහෝදරයනි ස්තුතියි ආයුබෝවන්.